මේ තියෙන්නේ ඉඩමට යන පාර පර්චස් 72යි සින්නක්කර ප්‍රථම පන්ති උපුවක් තියෙන්නේ. මේ තියෙන්නේ අඩි අපේ ඉඩමෙන් එහා පැත්තේ තියෙන අඩි 10යි පාරක් තියෙනවා ඉස්සර පැත්තේ. ඊළඟට මෙතන තමයි පාර තියෙන්නේ. ඔය තියෙන්නේ ඉඩම. මෙතන ඉස්සර පැත්තේ තියෙන පාර අඩි 10 පාරක් තියෙන්නේ. සින්නක්කර උපුව බැංක් ලෝන් ගන්න පුළුවන් ඔය තියෙන පාර. මේ තියෙන ඉඩම පටන් ගන්න තැන මේ වත්තේ තියෙනවා පොල් ගස් 13ක් තියෙනවා. ඒ පොල් ගස් 13න් පොල් ගස් 9ක ගෙඩි හැදෙනවා. ඊළඟට කෙසෙල් තියෙනවා. අඹ තියෙනවා. ඊළඟට පේර ගස් තියෙනවා. බෙලි තියෙනවා. බෙලි ගස් එක දැනටත් බෙලි ගස් ගහ පිරෙන්න ගෙඩි තියෙනවා. මම පෙන්නන ළඟටම ගිහිල්ලා මොකද බෙලි බෙලි ගහ තියෙන ගියේ පැත්ත පාර පැත්ත සූර්යකාන්ත මල් පඳුරක් ඔය තියෙන්නේ. කෙසෙල් තියෙනවා. මේ තියෙන ගියේ ඔය තමයි ගියේ. ගෙයි තියෙනවා. අගේ විතරක් පස්සේ යන්න. මේ තමයි මේ තියෙන්නේ බෙහෙත් නෙල්ලි ගහක්. ඒකම එතන තියෙනවා කොහොඹ ගහක්. ඊළඟට තව තියෙනවා එතන පුවක් ගහක් තියෙනවා. ගෙඩි හොඳට තියෙනවා. අගුණ වලක් තියෙන අගුණ ඒ කොළ මේ ගහට ගින් තියෙන අගුණ කොළ. ඊළඟට මේ පොල් ඊළඟට තියෙනවා මේ පැත්තේ අඹ ගහ තියෙනවා. අඹ ගහ දෙකක් තියෙනවා. ගම්බිනි සලක් ගිල තියෙන එකට. ඊළඟට මේකේ පිටිපස්ස ඊළඟට මුකුණු ගන්න තියෙනවා. මේකේ මුකුණු ගන්න තියෙනවා. කොස් ටිකක් තියෙනවා. පුරුන් ගහක් තියෙනවා. පිතුල් ගස් 4ක් තියෙනවා. පිතුල් ගස් මේ තියෙන්නේ වසිකිළිය. මේ ගස් ලැබු අතින් කරන්න පුළුවන් තව පොඩි ගස් ටිකක්. ඊළඟ මේ තියෙන ලිඳ නානතර ඔක්කොම හරි ගස්වල තියෙන්නේ. වතුර ටැප් කරලා තියෙන්නේ. ඊළඟට මේ තියෙන මුකුණු යන ඊළඟට මුරුංගා තියෙනවා. මුරුංගා ගස් ටිකක් තියෙනවා. මේ ඊළඟට වත් යන පැත්ත කෙරවල තිබු ගස් මේක බෙහෙත් පැල වර්ග 20ක් තියෙනවා. බෙහෙත් පැල මේ තියෙන්නේ වත්ත කෙරවල මේ පැත්තෙන් එහා පැත්තේ තියෙන්නේ මේ පැත්තේ අනිත් පැත්තේ තියෙන අඩි 10 පාරක්. අඩි 10 පාරක් තියෙනවා. එහා පැත්තේ වත්තක් තියෙනවා. ඒ වත්තේ ඉන්න. ඊට එහා පැත්තේ තියෙන අන්නගේ වත්තක්. අන්නවත්තට එහා පැත්තෙන් තියෙනවා කුඹුර. මේ තියෙන්නේ එළින්ද පිටිපස්ස. ඉතින් දෙල් ගස් පහක් තියෙනවා. දෙල් ගස් පහක් තියෙනවා. පහේම හොඳට ගෙඩි හදනවා. මේ තියෙන්නේ වත්තේ අනිත් පැත්තේ කෙරවල මේ තියෙන අනිත් කෙරවල ඉතින් අනිත් පැත්තේ පිටිපස්සේ පාර. ඉතින් අන්නසිවත්ත අනිත් පැත්තේ.
මේ ඉඩමට මේ තියෙන ගේට්ටුව දාලා මේ ඉඩමට යන පාර තමයි මේ තියෙන්නේ. ඔය තියෙන මේ පාර. මේ තඩි 10 පාරක් තියෙන්නේ. මේ අපි වත්තේ කෙරවල. අර ඈත වෙන්නේ වෙල්. කුඹුරු තමයි කුඹුරු ඇදලා පේන්නේ. අතින් අර නාන්න පුළුවන් ඉඳක් එහෙම තියෙනවා වතුර. වතුර තියෙන හොඳට එකේ. මේ තමයි අපේ වට මායිම. මේ තියෙන අනිත් පැත්ත. ඒ තමයි වත්ත. එක පැත්තක් මේ තියෙන වට මායිම තියෙන දෙකට පිටවල තියෙන කණු තියෙන. කොන්ක්‍රීට් කණු සම්පූර්ණයෙන්ම දාලා තියෙන්නේ. මේ පැත්තේ. දැන් මේ තියෙන මේ ආතවාරි බෙහෙත් වර්ග ඉතින් තිබු පොල්පලා බෙහෙත් වර්ග තියෙනවා 20කට වැඩි. මේ තියෙන දෙල්ගස් පහක් තියෙනවා. ගෙඩි හැදෙන හොඳට. ඉතින් පැත්ත මේ ගෙයි පිටිපස්ස ඉතින් වත්තේ අනිත් පැත්ත ඉස්සරහ පැත්ත මේ තියෙන කෙසෙල් පඳුරු මේ තියෙන ගේ ඉස්සරහ මේ පැත්තෙන් පේන හැටි පේවමන්ට් දාලා තියෙන වටේම තියෙන බෙලි මේ තියෙන පිරල ගහේ ඔය පේර පැල මදටියා ඉතින්ගේ ඉස්සරහ පැත්ත මේ අඹ ගහේ හොඳට ගෙඩි හැදෙනවා. මේ තමයි ගේ ඉතින් ඉස්සරහ පැත්ත ඉතින් මිදුල